වැරදිලා හරි අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපති නොවුනා නම් ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් ආවේ නැත්තම් අද ඔබතුමා මේ ඉන්න විපක්ෂ කවුරු හරි ජනාධිපති වෙලා ඒ ආණ්ඩුවක් නම් තියෙන්නේ අන්න ඒක සංසන්දනය කරලා බලන්නකෝ. එහෙනම් මොකක් වෙයි කියලාද හිතෙන්නේ? ජනාධිපති ඔය සැප සම්පත් අතරින්නේ නැහැ. හොඳ මාලිගා ටික ඔක්කොම යා ළඟ තියාගෙන අතට පයට කට්ටිය ළඟින් තියාගෙන මුදල් කාබාසිනිය කරගෙන යන ගමනක් යනවා. අද වර්තමාන ජනාධිපති අනුර දිසානායක ජනාධිපතිතුමා විශාල දේශපාලන ආදර්ශයක් ඉතිහාසයේ පළවෙනි වතාවට ලබා දීලා තියෙනවා. වරප්‍රසාද අතහැරලා තියෙනවා. ඔබ හිතනවද ජාතික ජනබලවේගයේ ජනාධිපති කෙනෙක් ආවේ නැත්නම් ඔය අතහරි කියලා? සජිත්ලා නාමල් ආව නම් අතහරි කියලා හිතනවද? නෑ, තව බදා ගන්නවා, බෙදා ගන්නවා. එහෙම බදාගෙන බෙදාගත්තා නම් ජනතාවට බෙදන්න දෙයක් ඉතුරු වෙන්නේ නෑ. අපි ඉතුරු කරා ඒවා ජනතාවට බෙදුවා. ඒකයි ඇත්ත කතාව. රට හතර වටේ තියෙන ජනාධිපති මාලිගා සංචාරක ව්‍යාපාරයට වෙන වෙන ව්‍යාපෘති වලට බාර දුන්නා. තමන්ගේ ජනාධිපති නිල නිවාස එක රැයක් බුදිය ගන්න නැති ජනාධිපති කෙනෙක් බවට අනුර දිසානායක ජනාධිපතිතුමා පත් වුණා. ඔබතුමාලා බලයට ආවනම් ඇමති මණ්ඩලයේ 25ට අඩුවෙන් තියයිද වැඩියෙන් තියයිද? මං රටේ ජනතාවෙන් අහන්නේ. එහෙනම් අද ඇමති මණ්ඩලයේ ජාතික ජනබලවේග ආණ්ඩුවක් නොවුනා නම් ඕක 100න් එහා නවතින්නේ. මොකද එක්ක අහුවෙච්ච ඔක්කොම කල්ලි කණ්ඩායම් වල සන්තෝෂ කරන්න ඇමති ගම් බෙදුවා නම් එහෙමයි සිද්ධ වෙන්නේ. ඔබතුමාලා බලයට ආවනම් ඇමති බංගලා අතාරී කියලා හිතනවාද මං අහන්නේ රටේ ජනතාවගෙන්? එහෙනම් ඔය ඇමති බංගලා අද වෙනකොටත් මේ කට්ටිය භුක්ති විඳිනවා. එහෙනම් ඔය රටේ ජනතාවගේ විදුලි බිල් ගෙවන්න ඕනේ, වතුර බිල් ගෙවන්න ඕනේ, මේ කට්ටිය හදා වඩා ගන්න ඕනේ. දැන් මේ කිසිදු ඇමති කෙනෙක් තමන්ගේ ඥාති වර්ගයා කාර්ය මණ්ඩල වලට දාගෙන නැහැ. ඔබතුමාලා ආවනම් බිරිඳ දරුවෝ ඔක්කොම දාගන්නවා. නව දේශපාලන සංස්කෘතියක් මේ රටේ ස්ථාපිත කළා. වසරක් ප්‍රගතිය ශේෂපත්‍රය අරගෙන බලන්න. ජාතික ජනබලවේගයේ ආණ්ඩුව ආවේ නැත්තම් ඔය අල්ලන කුඩු ඇල්ලෙයිද? ඔය කුඩු ටික මේ රටේ දරුවෝ තරුණ තරුණියන් බොයිද? ඔය දරුණ තරුණියන්ට මේ කුඩු ටික බෙදා හරිනවා. එහෙනම් මේ ආණ්ඩුවේ වටිනාකම මේ රටේ ජනතාව දන්නවා. මං ආනවා ඔය අල්ලපු පාතාලය අපේ ආණ්ඩුවක් නොවුනා නම් අල්ලයිද කියලා. තමන්ගේ කාලන ආණ්ඩුව බිහි වෙන්නේ නැහනේ. ඔය පාතාලේ අගමුල හොයනකොට දැන් අහුවෙන්නේ. අහුකොන් නෙවෙයි ඔක්කොම මුල් ගිහිල්ලා නවතින්නේ එක්කෝ කාල්ටන් එකේ එක්කෝ තව කොහේ හරි කොතක තමයි නවතින්නේ ගිහිල්ලා. ඉතින් මේ ඔක්කොම බලනකොට කාටත් තේරෙනවා. ඉතින් මේ පාතාලේ මේ විදිහට මැඩෙන්නේ ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් ආපු නිසා. නාවනම් කොහොම වෙයි කියලා හිතෙන්නේ. ඔය අධිකරණේ දැන් නීතිය කාටත් සමානයි. ඇමතිවරු ජනාධිපතිවරු කියලා අදාළ නැහැ. හිටියා වෙන්න පුළුවන්, ඉන්නවා වෙන්න පුළුවන්. නීතිය ක්‍රියාත්මක වෙනවා. මං ආනවා මේ රටේ ජනතාවගෙන් වැරදිලා හරි ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් ආවේ නැත්තම් ඔය දේශපාලන බලවතුන්ට ඔය නඩු ටික වැටෙයිද කියලා. හොරකම් වංචා නවතීද කියලා. එහෙනම් කාටත් තේරෙන්න ඕනේ මේ අවුරුද්දක ප්‍රතිඵලය අනිත් පැත්ත ගහලා බලන්න කියලා මම ඉල්ලන්නේ.